Hai, කොහොමද සෙට් එකට ඉතින් අදත් ගෙනාවා සුපිරි වීඩියෝ. අනේ බම්බල කුහකෙන්න මේ අනිවාර්යෙන් ලයික් එකක් දාපන්. කලින් වීඩියෝ වලට ලයික් එකක් නැව ලයික් නැති නිසා views එන්නෙත් නැහැ. අනිවාර්යෙන් ලයික් එකක් දාපන්. තමන් කලින් දාව Free Fire game එකේ සල්ලි වෙන විදිය. ඒකේ ටැග් එක මම උඩින් දාන්නම්. තව description එකේ link එකක් තියෙනවා. ඒකෙන් ගිහිල්ලා බලන්න පුළුවන්. නැත්නම් channel එකට ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනාවා බම් Free Fire ඒ කියන්නේ අපිට custom එකම ගහද්දි සුපිරි movement දාන්න පුළුවන් trick දෙකකුයි. තව බං ඉතින් අපිට කස්ටම් ගහද්දි වැදගත් වෙන දේවල් ටිකකුයි ස්කිල් හදාගන්න විදියයි එන්නේ එහෙම දේවල් ටිකකුයි තමයි අද වීඩියෝ එකෙන් ගෙනාවේ. හරි ඉතින් තව টপ අප් කරගන්න ඩිසයින් වැඩ කරගන්න ඕන සෙට් එක ඉතින් මේ පෝස්ටර් පේන විදිහට මේ නම්බර් වලට මැසේජ් දාලා টপ අප් කරලා ඩිසයින් වැඩ කරගන්න පුළුවන්. හරියනම් ඉතින් වැඩි කතාවක් බහන්න යමු අපි අද ගෙනාපු සුපිරි වීඩියෝ එකට. මුලින්ම ගෙනාවේ බම්බලට මේ පේන්නේ මෙන්න මේ විදිහට මූවමන්ට් එක දාන විදිය. මේ විදිහට මූවමන්ට් එක දාන්නේ වැඩි දෙයක් නැහැ. ඕන එක්කෙනෙක්ට මේ විදිහට මූවමන්ට් දාන්න පුළුවන්. ඔබට කියන්න ඕනේ හෙඩ්ෂොට් ඔන්ලි වල විතර මේ විදිහට මූවමන්ට් දාපන්. අනිත් ඒවා ළඟට වදිනවනේ. හෙඩ්ෂොට් ඔන්ලි ඒ වල මූවමන්ට් දාපන්. මේ වලට ඒ කියන්නේ පුරුදු වෙන්න දෙයක් නැහැ. ඉතින් කියන්නේ බලාගත් වෙලාවෙ යත හැකි අපි යමු එහෙනම් මේක කරන විදිය බලන්න. මුලින්ම මෙහෙම ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්න. මුලින්ම මෙහෙම නැවතියන්ලකෝ. නැවතිලා මේ ඉමෝට් එකේ තියෙන එක කැමරාව තියෙන එක මෙහෙම ඔබන්න පොඩ්ඩක් බලපන්ලා. එතකොට ඒක ඔබන්න පුළුවන්. ඊට පස්සේ රන් අප් එක දාලා ඒක ඔබලා රිමෝට් එක ඔබලා ඔන්න ඔහම ඔබනකොට අර විදියට මූවමන්ට් එක වැඩනවා. ඔබලා දැම්ම ගිහිල්ලා මැච් එක ගිහිල්ලා try කරලා බලන්න. මේ වීඩියෝ එක බලලා බලයන්. හරියට මිස් කරගන්න එපා. තව ගොඩක් දේවල් කියන මේ වීඩියෝ උඹලට වැදගත්. ඉතින් ඒ විදිහට තමයි ඉතින් මූවමන්ට් එකම දාන්නේ. දෙකත් උඹලට වාසි නම් අනිවාර්යෙන් subscribe කරවන්න. අනිවාර්යෙන් like එකක් දාපන්. මේ වීඩියෝ හොඳ නම් හරි අපි යමු එහෙනම් දෙවනි මූවමන්ට් ට්‍රික් එකක් බලන්න. ඉතින් දෙවනි මූවමන්ට් ට්‍රික් එක තමයි බං මෙන්න මේ විදියට. මෙන්න මේ විදියට බම් يعني සාමාන්‍ය විදිහේ මූවමන්ට් එකක් දාන්න පුළුවන්. මේක අර විදියට නෙමෙයි. උඹලට මතක් කරනවා කැමරාවෙන් අරක බුහලා පස්සේ එනිමි එහෙම අපිට පේන්නේ නැහැ. වෝල් එහෙම තියෙන විතරයි පේන්නේ. එනිමි පේන්නේ නැහැ. ඉතින් මේ විදියට ගිහලා ඉතින් මේ විදියට හොඳ රිමෝට් දාලා ගහන්න පුළුවන්. ඉතින් මාත් මේ මූවමන්ට් ට්‍රික් එක يعني යූස් කරනවා. හරි ඉතින් එහෙනම් අපි මේ මූවමන්ට් ට්‍රික් එකත් කරන විදිය බලන්න. මුලින්ම මම ට්‍රේනින් ග්‍රවුන්ඩ් ගිහලා වෙන්නම්. මේ විදියට යන ගමන් මේ විදියට වමටයි දකුණටයි මෙහෙම කරන්න තියෙන්නේ. මෙහෙම කියන්නේ නිකන් ස්ක්‍රීන් එක වමටයි දකුණටයි කරන්න තියෙන්නේ. එතකොට මේ මූවමන්ට් එක වැඩන බං ඔටෝ මේ විදියට ප්ලේ කරන ගමන් එහෙම දදා ප්ලේ කරන්න තියෙන්නේ. එතකොට يعني උඹලට ගහන්න පුළුවන් ඕපන් එකේ. ෆ්‍රී ස්ටයිල් ගහනවා වගේ ගහන්න පුළුවන් උඹලට. තව ඉතින් උඹලට يعني ගේම් ගහන්න වැඩ් එක වගේ කිට් අන්දන කිට් කලෙක්ෂන් එකක් ඕන නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාලා කියපන්ලා ඕනේ කියලා. හරි ඉතින් අපි යමු එහෙනම් හෙඩ්ෂොට් ගන්න ඊළඟට යූස් කරන්න පුළුවන් ට්‍රික් එක බලන්න. උඹලා දැන් කස්ටම් එක රූල් එකට මම ගහන්නේ උඹලා ෆ්ලෑෂ් යූස් කරන්න බෑ. මං හිතන විදිහට ෆ්ලෑෂ් යූස් කරන්න බෑ. ඉතින් ඇලොක් යූස් කරගනින්. ඇලොක් යූස් කරන්න පුළුවන් උඹලට ඇලොක්ක දාගනින්. ඇලොක්ක දාගනින් ඊට පස්සේ ඇක්ටිව් ස්කිල් එකක් විදිහට ඇලොක්ක දාගනින්. ඊළඟට මම අර අනිත් ස්කිල් එකට කෙලි දාගන්න පුළුවන්. ජෝසප් දාගන්න පුළුවන්. තව ලියොන් දින්න බෑ. අර ස්පීඩ් වැඩි වෙන එකේ කැරක්ටර්ස් ටිකක් දාගන්න පුළුවන්. මූවමන්ට් ස්පීඩ් වැඩි වෙන කැරක්ටර්ස් ලා ස්පීඩ් වැඩි වෙන කැරක්ටර්ස් දාගන්න පුළුවන්. උඹලා රූල් එකට ගහන්න නැත්නම් වුල්ෆ් එහෙම දාගන්න පුළුවන්. වුල්ෆ් හයාටෝ ඇන්තෝනි ඒ ටික දාගන්න පුළුවන් ඔයාලට. හරිද? ඒ ටික දාගෙන ඊට පස්සේ පෙට්ලට ගියාම උඹලට මේ ඩීල් කියලා පෙටෙක් ඉන්න බං එන්නේ පෙටාවක් දාගන්න පුළුවන්. මේ වුල්ෆ් දාගෙන ඉන්න අනිවාර්යෙන් රූල් එකට ගහන්න නැත්නම් කියන්නේ වුල්ෆ් අපිට වැදගත් වෙනවා. වුල්ෆ් වලකින් අපිට හෙඩ්ෂොට් එක වදින ප්‍රතිශතයත් වැඩි. එයාලගෙන් අපේ හෙඩ්ෂොට් එක වැදින රේට් එකත් අඩු වෙනවා. මේ බලන්න. මෙන්න මේ වුල්ෆ් තමයි උඹලා ගන්න ඕනේ මේ වුල්ෆ්ව. හරිද මේ ගැන දන්න සෙට් එක ටිපවර වෙන්න එපා. දන්නේ නැති කට්ටිය තමයි වීඩියෝ එක ගෙන තව මෙතන රෙකමන්ඩ් කරපු කලෙක්ෂන් ටිකක් තියෙනවා. ඒ කලෙක්ෂන් වලින් දාගන්න පුළුවන්. තව පෙටාල ඩිලිට්‍රි හරි නැත්නම් අර ෆ්‍රී හම්බෙන්නේ මං අර වලහ වගේ අර පොඩි වලහ නෙමෙයි අර මාළු කන පොඩි පෙටා හරි නැත්නම් බෝල් පෙටාව දාගන්න පුළුවන්. එතකොට අපිට බෝල් එකක් ගන්න අමතක වෙනවා. මට නම් අනිවාර්යයෙන්ම මගේ බෝල් එකක් ගන්න අමතක වෙනවා. ඒ බෝල් එකක් ගන්න අමතක වෙන සෙට් එකට ඒ පෙටාවත් චූස් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ වලට ගියාම මේ හතරම යූස් කරන්න පුළුවන්. හැබැයි අනිවාර්යෙන්ම උඹලා හීල් කරන්න එපා අරක දාලා. හරිද? අර තුන්වෙනියට තියෙන බං ඒක දාලා හීල් කරන්න එපා. තව ස්පයිඩර් වගේම නම් යූස් කරන්න එපා බං. කස්ටම් එපා වෙනවා එතකොට. හරිද? උඹලා රූල් එකට ගහපන්න කස්ටම් උත්. හරිද? අපි යමු එහෙනම් ඊළඟ ට්‍රික් එක බලන්න. ඊළඟට බං උඹලා කිට බං උඹලා කිට් ලොකු බාර කිට් දාන් ගහන්න එපා. ලොකු ඔළුව තියෙන කිටුයි ඔන්නගේ කිට් දාන් ගහන්න එපා. එතකොට ගහන්න අමාරුයි. මේ වගේ සහැල්ලු කිටක් දාගෙන. එතකොට බං අපේ මූවමන්ට් එකත් වැඩි. يعني අපිට يعني හරවන්න පුළුවන් ඒකත් වැඩි. තව හෙඩ්ෂොට් එකක් වදිද්දි ලොකුවට ඔළුව දෙද්දි හෙඩ්ෂොට් එක වදින එක වැඩි නේ බං.
මෙන්න මේ වගේ අර හෙල්මට් එක වගේ තියෙන අල්ලි ඔලුවනම් දාන්න එපා. උඹට කැමති නම් දාපන් මං කියන්නේ. එතකොට හෙඩ් ෂොට් එක ගහන්න ලේසි අරුන්ට. ඒ කියන්නේ අපේ මූවමන්ට් එහෙමත් අඩු වෙනවා. තව මේ වගේ ලොකු ඇඟවල් දාන්න එපා බං. එතකොට බං කැත සමහර ඒවා ලස්සන තියෙනවා ඒත් ඉතින් බං ඒවා BR එකම ගහද්දි නම් අවුලක් නැහැ. ඒත් BR එකේදී ලොකු කිට් එහෙම දාන එක කියන්නේ ඇඟට වදිනකොට මම බෝල් එකක් අයින් හිටියා. මේ වගේ මෙන්න මේ වගේ මූවමන්ට් දාන්න පුළුවන් කිට් ටිකක් දාගන්න. තව වැඩ වගේ කියන්නේ කස්ටම් ගහන වැඩ වගේ ෆ්‍රී ස්ටයිල් ගහන්න ඒ වගේ ගැලපෙන කිට් කලෙක්ෂන් එක වීඩියෝ එකක් මම ගේන්නම් ඉස්සරහට. මේක අරක දාවහම මං එන චාටර් කියන්නේ බං ගහන්න එහෙම අමාරුයි මේ. පේනවනේ ඒක ලොකු වැඩි. ඉතින් සෑහළු මේ වගේ සෑහළු කිට් එකක් දාගන්නේ. හරි අපි යමු එහෙනම් ඊළඟ ට්‍රික් එක බලන්න. ඊළඟට මචන්ලා උඹලා සෙටින් වලට ගිහිල්ලා කන්ට්‍රෝල් වලට ගිහිල්ලා එතන තියෙනවා quick weapon switch quick gun switch weapon switch. හරි weapon switch කියලා එකක් තියෙනවා. ඒක ඕෆ් වෙලා ඇත්තේ ඒක ඔන් කරගන්න. උඹලා ඒක දාන් ගන්නවද දන්නේ නැහැ. කියන්නේ මේක ගැන දන්න කට්ටිය ටිපර් වෙන්න එපා. හරිද? දන්නේ නැති කට්ටිය තමයි වීඩියෝ එක ගෙනාවේ හැමෝම දන්නේ නැහැ නේ ඒක. ඉතින් මේක දාගෙන මේක උඹලට කියන්නේ හුරු තැනකට දාගනින්. ටික කාලයක් මේකෙන් ගහනවා නම් පුරුදු වෙන්න ඕන උඹලට. හොඳද? මට ප්ලේ ඉන්න එහෙම නැහැ. ඉතින් මම මේක පොඩ්ඩක් ගහන විදිය පෙන්නන්න. ගොඩක් කඩ මේක දාගෙන ගහනවා. මේක යූස් කරන ගොඩක් වැඩෝ. මේ විදියට ගිහිල්ලා මෙතන ගහලා අරක බන්න ඕන බා. සමහරවිට එබෙන්නේ නැහැ වගේ තිබුණා. දැන් මේක ගහලවත් එක්කම අරක බන්න ඕන බා. උඹලට මේ පේන විදිහට අරක ඕප ගහන්න පුළුවන් මල්ලා. කියන්නේ මට නම් ගහන්න බෑ මම බොටා. ඉතින් මට කියන්නේ වැඩි මම ප්ලේ කරන්නේ නැහැ සතියේ මැච් දෙක තුනක් වගේ ප්ලේ කරන්න බා. කියන්නේ ගේම් එක දැන් එපායලා තියෙන ඉතින් මේ අනික මේක එහෙම හොඳ කිට් එහෙම වැඩි නැත්නම් බා මේක පිටරට සර්වර් එකේ account එකක්. හරිද? මේ විදිහට ගහලමත් එක්කම බා ෂොට් එක ගහලමත් එක්කම quick weapon switch එක බන්න ඕනේ. එතකොට අපිට හෙඩ් ගහන්න පුළුවන් ලේසියෙන්. හරින් තව මේ වගේ වීඩියෝ නම් කමෙන්ට් එකක් දාපන් අනිවාර්යෙන්. ඉතින් මේ විදිහට මූවමන්ට් එක දදා අර විදිහට මූවමන්ට් එක දදා ගහන්න පුළුවන්. හරි. ඉතින් ඊට පස්සේ උඹලා ඒ කියන්නේ උඹලගේ යාළුවන්ට ෂෙයා කරපන්. උඹලා යාළුවන්ටත් වැදගත් මේ වීඩියෝ එක. උඹලම තනියෙන් බලන්න එපා. උඹලා දන්නේ නැති යාළුවන්ට මේක උඹලා හොයෝ හිටියනම් උඹලා දන්නේ නැති යාළුවන්ට ඒ කට්ටියට ෂෙයා කරපන්ලා. තව ඉතින් ස්ටේටස් පාරක් එහෙම දාලා සපෝට් එකක් දීවන. තව WhatsApp group එකට join වෙන්න පුළුවන්. ඒකේ link එක මම description එකේ දාලා තියෙනවා. හරිද? එහෙනම් අපි අදට ගිහිල්ලා එන්නම්. බෙල් අයිකන් එක ඕල් කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ හැමදාම එනවා. අනිවාර්යෙන් දවසට ෂෝට් වීඩියෝ එකක් වගේ දානවා. ඉතින් ඒවත් බලන්න බෙල් අයිකන් එක ඕල් කරලා තියාගන්න. එහෙනම් අපි අදට ගිහිල්ලා එන්නම්. හැමෝටම ජය වේවා.